ඒ අතුරින් හොඳම ටෙලි නාට්‍ය නළුවා. ඒ සඳහා වූ හේතුපාඨය යුග යුග වෙනස් වෙමින් එළඹෙන විවිධ සමාජ බලවේග හමුවේ සිය භෞතික ජීවන මගෙහි සසලත්වයක් දෘශ්‍යමාන වූද තම සංස්කෘතියේ නුරුමව ආත්මීය ලෙස බැඳුණු හරපද්ධතීන් විනාශ වී යා නොදෙන්නා වූ අවසන දෛවෝපගත ගලා යන ජීවන සෝතය දෙස මෙන්ම තම මතු පරපුර දෙස උපේක්ෂාවෙන් නෙත් හෙලන්නා වූ චරිතයක අධ්‍යාත්මික ලක්ෂණයන් විශාල කාල පරාසයක් පුරා ප්‍රතිභා සම්පන්න ලෙස ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා හොඳම නළුවාට හිමි 1997 ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ පිටගංකාරය හෝටල් නාට්‍යයේ ජැක්සන් ඇන්තනි. ජැක්සන් මීට පෙර සම්මාන විල්වල් කිහිපයකම හොඳම නළුවා ලෙසින් සම්මාන වෙන අය ලබන විට ඔබ ඔවුන්ගේ හදව ගැස්ම පිළිබඳව විමසුවා. දැන් කොහොමද ඔබේ? සෑහෙන්න ගැහෙනවා. ඇත්තටම අපි දන්නවා ඔබ චරිතාංග නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, ප්‍රතිභාපූර්ණ නළුවෙක් බව. මෙම චරිතය ගොඩනැගීමේදී ඒට අවතීර්ණ වීමේදී ඔබ යම් අභියෝගයක් ලෙස එය ඔව් මෙම චරිතය නිරූපණය කිරීමේදී මට මාළනී කිව්වා වගේම මට මතක් වෙන්නේ දයාබර තිස්ස අයියා. ඒකට හේතුවක් තියෙනවා. අර සෑම අධ්‍යක්ෂවරයෙක්ම සෑම නළුවෙකුටම වැදගත් වෙනවා වගේම මට මගේ අධ්‍යක්ෂවරයා මෙතනදී විශේෂ වෙනවා. ඒකට හේතුව තමයි මම විශ්වාස කරන විදිහට රංගපෑම කියන්නේ ශිල්පයක්, ශාස්ත්‍රයක්, එහෙම නැත්නම් විද්‍යාවක්. අපි ඒක බොහොම අමාරුවෙන් හදාරනවා. අපේ රටේ ඒවා ඉගෙන ගන්න පාසල් නැතුණාට අපි පුළුවන් විදිහට හොයලා දැනගෙන මේක ඉගෙන ගන්නවා මේ ශිල්පය. කොච්චර ඉගෙන ගත්තත් මේ ශිල්පය හුවා දක්වන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවස්ථාවක් ලැබුණත් ඒ ශිල්පයත් සමග නිර්මාණාත්මකව ගැවසෙන්නට පසුතලයක් හම් වෙන්නේ. ඉතින් මගේ අධ්‍යක්ෂවරයා මට බොහොම කලින් මේ රංගනය විද්‍යාවක් ශිල්පයක් ලෙස විශ්වාස කළ තැනැත්තෙක්. ඒ නිසා ඔහුගේ හවුහරණයෙන් ඔහුත් සමග එකතු පහදු වී මේ ශිල්පය මේ චරිතය තුල පතුරවන්නට මට ලොකු අත්වලක් ලැබුණා. ඉතින් මම ඒ බඳු අධ්‍යක්ෂවරුන්ට උපහාරයක් ලෙස සලකනවා මේ බඳු සම්මාන. ස්තුතියි අපි ඔබට සුබ ප්‍රාර්ථනා. බංගි නාගස් සංදීප පැත්තේ කියලා මං උන්න ඔයිට පැත්තේ ගියයි කිව්වා. අරයා ඉන්නවයි. ඔව්. සම්භාව්‍ය නිෂ්පාදනයන්ට රූපවාහිනී මාධ්‍ය තුලින් සම්පාදනය කළ හැකි ප්‍රබල මේය අනුනව මූර්තිමත් කරමින් නිර්මාණ ගර්භය යථා ස්වරූපෙන් සුරකින පර්යේෂණ ප්‍රයත්නයකින් ඔප්නංවා රූපවාහිනී ප්‍රේක්ෂණගේ ඥාන මණ්ඩලයේ උද්දීපනය කරමින් දේශිත ඓතිහාසික සම්ප්‍රදාය සතු අගේ හුවාලමින් රූපවාහිනී මාධ්‍ය පෝෂණය කිරීම උදෙසා සුමති ප්‍රශස්ත ඇගයීම් සම්මානයෙන් මෙවර පිරිනැමෙන්නේ ස්වර්ණ වාහිනියේ මහා සිංහලයේ වංශ කතාව නම් නිර්මාණ මාලාවටයි. ජැක්සන් ඇන්තනීගේ නිර්මාණයක් වූ මහා සිංහලයේ වංශ කතාව. ජැක්සන් කියන්නේ අපූර්වම සුන්දරතම දක්ෂ අගය කළ සුවිශේෂ කලාකාරයෙක්. ඇතරම මම ජැක්සන්ට කතා කරන්නේ පණ්ඩි කියලා. මොකද
පඬිතුමෙක් හා සමාන බහුශ්‍රත ඥානයකින් යුක්තව ඔහු සතු දේශයේ ඉතිහාසය පිළිබඳ පරිණත බුද්ධය මම හිතන්නේ මේ මහා සිංහලයේ වංශ කතාව තුළින් ඔහු එළිදක්වනවා කියන්න පුළුවන්. ගල් තලාමතින් සුදු පෙන වගුරුවමින් ස්වභාවික දියැලක් කඩා වැටෙන ලස්සන මේ තමයි බේකර්ස් සැල්ල. බේකර්ස් සැල්ල. මේ සැමුවල් බේකර්ස් සුදු මහත්තයා. ඒ සුදු ජාතිකයා තමයි බොහෝ සොයා ගැනීම කරනු ලැබුවේ මේ හොටන් ටැන්න ගැන. එතුමන්ගේ නමෙන් තමයි බේකර්ස් සැල්ල නම් කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔය ෆායින් එක පැත්තෙන් එහෙම නැත්නම් ඔය වනජීවී කාර්යාලය පැත්තෙන් අපිට හමු වෙන කුඩා දිය කඳුර තමයි මෙලෙස දියැලක් නිර්මාණය කරන්නේ. මේ දියැල ගැන කරුණු කාරණා මෙතෙන් දැන් කියන එක එච්චර සාධාරණ නෑ. දියැලක පෞරුෂය දකින්නට නම් දියැලේ පතුලට යන්නට ඕන. ටිකක් අසීරුයි. නමුත්